ඉතින් ඔන්න අද ඇවිත් ඉන්නේ මීරිගම ප්‍රාර්ථනා බෝධියට මායි තුෂාර අයියයි. ඉතින් ගොඩක් පැරණි බෝධියක්, ගොඩක් කට්ටිය දන්න බෝධියක්. අපි පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා මේ විස්තර ටිකක් බලමු. ඉතින් මාත් එක්ක ඉන්න ප්‍රාර්ථනා බෝධිය වත්මන් බාරකරු ඉන්දික සුදේශ් මහත්මයා. අපි පොඩ්ඩක් මේ එතුමාගෙන් මේ ප්‍රාර්ථනා බෝධිය ගැන විස්තර ටිකක් අහලා බලමු. ඉතින් මහත්මයා මට කියන්නකෝ මේ ප්‍රාර්ථනා බෝධියට සුදු බෝධියට එහෙම නැත්නම් කොච්චර පැරණිද? දැන් බොහෝ කාලයක් අවුරුදු ගානක් සිට දැන් ගොඩක් කට්ටිය මෙතන එනවා. ඔව් අපි පොඩි කාලේ ඉඳලා දන්නවා. අපි පොඩි කාලේ දැන් මේ ස්ථානේ වේදික තිබුණා. මට අර වමනා වෙලා තිබ්බිට මේරිගම අපේ ප්‍රාර්ථනා බෝධියනේ ඉතින් මේක දාන්න. අපේ නොයල් අර්ථින් අහම්මාත්‍ය තමයි මේ ස්ථානයේ මොටම ජනතාවට වන්දනාමාන කරන්න පරිත්‍යාග කළේ. එතුමන්ගේ ඉල්ලීමත් එක්ක තාත්තා තමයි යන විසිරි මහත්මයා තමයි මෙතන මේ නිර්මාණය කරන ජනතාවට වන්දනාමාන කරන හේකටක් බවටපත් කරේ. ඔව්. පොඩි විස්තර බල සිදු දේවල් නිර්මාණය කරන මේ ස්ථානයේ මේ විදිහට පවත්වාගෙන එතුමන්ගේ අභාවයෙන් පසුව ඔබ තමයි දැනට වර්තමානයේ භාරතම කටයුතු කරන්නේ. ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් එනව නේද? ලංකාවේ හැමතැනින්ම එනවා. එනවා නේ? ලංකාවේ කොළඹ පැත්තේ යාපනයේ නරෝදිය කරන්නේ පව කට්ටිය එනවා. ඉතින් මහත්මයා මෙතන මේ කොහොමද කොයි විදිහටද වැඩසටහන තියෙන මොන වගේ දේවල්ද තියෙන්නේ? අපි මේ ස්ථානයේ සෙනසුරාදා ඉරිද බදාදා දවස් තුනේම ඉතින් 8 ඉඳන් 11 වෙනකම් බෝධි පූජා වැඩසටහන සිදු කරනවා. ඒ වගේම පොය දවස් සිත සමාදන්වකට සිදු කරනවා. පොසි ප්‍රමාණය සිත සමාදන් වෙනවා. එතකොට අපි ඔක්තෝබර් මාසයේ 19 දෙවෙනිම අවුරුදු 100කට පෝෂණ වර්ධන පින්කම සිදු කරන මේ ස්ථානයේ ජනවාරි 24 සොමනසල පාස්තවකට සංඝික දානයක් විතර කරනවා. ඒක පාසල් ළමුන්ට ඒ වගේම ප්‍රතිපලයට දානවානික සම්දේ හැම දෙයක්ම මේ ස්ථානයේ මේ විදිහට සිදු කරන යනවා නේද? හරි බොහොම ස්තුතියි. dan badan karyawannya lagi biasa badan kali kan kandang keadaan itu sisi orang tua masing-masing masing-masing namun kasih oleh kalian yang pasal nanti terus sudah masuk dalam itu jadi kamu ඔන්න ඉතින් අද ප්‍රාර්ථනා බෝධියට ආවා. ඉතින් මේ මීරිගම ගොඩක් කට්ටිය දන්න තැනක් තමයි මේ ප්‍රාර්ථනා බෝධිය. එහෙම නැත්නම් සුදු බෝධිය නේද? ඉතින් ඒ වගේම ලංකාවෙත් විවිධ පැති වලින් එනවා, බස් වලින් පවා එනවා. ඉතින් බාර වෙන්න එනවා, බාර ඔප්පු කරන්න එනවා, පොඩි ළමයිගේ ප්‍රශ්න වලට එනවා. ඉතින් ගොඩක් මේ ප්‍රතිඵල තියෙනවා කියලා ගොඩක් කට්ටිය කියනවා ඉතින්. ඉතින් මේ ඕගොල්ලොත් ඇවිත් නැත්නම් එන්න. ඒ වගේම ඉතින් මෙතෙන්ට ආපු කට්ටිය නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෆලෝ පාරකුත් දාන්න. කට්ටියටම ජය වේවා.